ඉතින් අද කතා කරන්න යන්නේ අපි එදා ලෙන්ස් ගැන කතා කරා. අද කතා කරන්න යන්නේ මේ ලෙන්ස් එකක ෆෝකල් ලෙන්ත් එක කියන්නේ මොකද්ද? මේ ෆෝකල් ලෙන්ත් එක හොයාගන්නේ කොහොමද? ඉතින් ගොඩක් අය හිතනවා දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 50mm ලෙන්ස් එකක් right 50mm ලෙන්ස් එකක් ඔය වගේ ටිකක් පොඩි. එතකොට 100mm ලෙන්ස් එකක් ඔයිට වඩා ටිකක් දිගයි. එතකොට 200mm ලෙන්ස් එකක් ඔයිට වඩා ගොඩක් දිගයි. ඉතින් ගොඩක් අය අතර වැරදි හැඟීමක් තියෙනවා මේ ලෙන්ස් එකක ෆෝකල් ලෙන්ත් එක කියලා කියන්නේ මේ බැරල් එකේ දිග කියලා. right එහෙම එකක් නැහැ. ලෙන්ස් එකක ෆෝකල් ලෙන්ත් එක කියලා කියන්නේ සම්පූර්ණ භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක්. right මම කියලා දෙන්නම් ලෙන්ස් එකක ෆෝකල් ලෙන්ත් එක කියන්නේ මොකද්ද කොහොමද ඒක කැල්කියුලේට් කරන්නේ කියලා. හරි. මේක කොටස් දෙකකට කියලා දෙන්නම්. ඇත්තටම මේ ෆෝකල් ලෙන්ත් එක පාවිච්චි වෙන්නේ කොහොමද? සාමාන්‍ය ලෙන්ස් එකක. මොකද සාමාන්‍යයෙන් මම කිව්වා මේ කැමරාවක තියෙන ලෙන්ස් එක ඇතුලේ තියෙන හුඟක් දේවල් භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත. එහෙම නැත්නම් laws of physics. ඉතින් සාමාන්‍යයෙන් අපි මේව නිර්වචනය කරන්නේ එක ලෙන්ස් එකකට සාපේක්ෂව. හැබැයි අපි කැමරා එකක් අත්තට පස්සේ කැමරා ඇතුලේ ලෙන්ස් ගෲප් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ලෙන්ස් වර්ග කීපයක් තියෙනවා. එක ලෙන්ස් එකකින් නෙමෙයි කැමරාවක ලෙන්ස් එකක් හැදෙන්නේ. ලෙන්ස් ගෲප්ස් හැටියට. ඒ කියන්නේ ලෙන්ස් කීපයක් එකතු වෙලා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි ඇන්දොත් එදා කතා කරපු කන්වෙක්ස් ලෙන්ස් එකක් ටිකක් ලොකුවට right දැන් මේකේ මැද මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙතන අපි හිතමු මේකේ මධ්‍ය ලක්ෂය කියලා. දැන් මේ මධ්‍ය ලක්ෂයට කෙලින් නෙමෙයි වෙන තැනකින් මෙන්න මෙහෙම කිරණයක් මේ ලෙන්ස් එකට ආවොතින් මේක මේ විදිහට අපි දන්නවා රිෆ්‍රැක්ෂන් එකක් වෙනවා. මේ කෙලින්ම යන්නේ නැහැ. මෙහෙම රිෆ්‍රැක්ෂන් වෙලා මෙතනින් මේ එක මාධ්‍යකින් තව මාධ්‍යයකට ඇතුළු වෙන අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරා මේ කිරණයේ ගමන වෙනස් වෙනවා. එතකොට මේක වෙනස් වෙලා ආයි මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් ආයි මේක වෙනස් වෙලා තමයි යන්නේ. ඔහොම. හරිද? දැන් අපි හිතමු මෙන්න මේ අවස්ථාව. මේ කිරණයේ ගමන වෙනස් වෙන්නේ නැතුව මෙහෙම ආවනම් මේ කිරණය මේ ලක්ෂය මේ යන ඔප්ටික් ඇක්සස් එක හම්බෙන්නේ මෙන්න මෙතෙන්දී. හරි? ඒ වගේම තමයි මේ යන කිරණය මෙහෙම පල්ලෙහාට ආය ඇන්දොතින් මේක හම්බෙන්නේ මෙන්න මෙතෙන්දී. මෙන්න මේ ලක්ෂ දෙක අපිට සෑහෙන්න වැදගත්. මේකට අපි කියනවා n1 මේකට කියනවා n2 කියලා. මේකට කියනවා මේ ලක්ෂ දෙකට කියනවා nodal points කියලා. අපිට focal length එක lens එකක focal length එක calculate කරද්දී මේ nodal length කියන කතාව nodal point කියන එක සෑහෙන්න වැදගත්. nodal point එක කියන්නේ මෙන්න මේක. දැන් මේ lens මේ එන කිරණය මෙතනින් refract වෙලා තමයි මෙහාට යන්නේ. ගිහිල්ලා තමයි එළියට යන්නේ. එතකොට මෙන්න මේ කිරණය මෙහෙම කෙලින් ආවනම් හම්බෙන තැන සහ මෙහෙම ආවනම් හම්බෙන තැන මේ තැන් දෙක තමයි nodal points කියලා කියන්නේ. දැන් මේක හොඳයි මේක එක ලෙන්ස් එකකට. දැන් අපේ කැමරාවක් ඇතුලේ තියෙන්නේ එක ලෙන්ස් එකක් නෙමෙයි. අපේ කැමරාවක් ඇතුලේ lenses කීපයක් තියෙනවා. දැන් මේ nodal points වලට අමතරව තව දෙයක් තියෙනවා principal points කියලා. right? so මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක එච්චර අපිට වැදගත් වෙන්නේ නැහැ මේ focal length කතාවේදී. ඉතින් අපේ කැමරාව දැන් මේක අපි කතා කරේ තනි ලෙන්ස් එකකටනේ. හැබැයි අපේ කැමරාවක් ඇතුලේ තියෙන්නේ එක ලෙන්ස් එකක් නෙමෙයි. කැමරාවක් ඇතුලේ lenses කීපයක් එකතු වෙලා තමයි අපේ ලෙන්ස් එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි ලෙන්ස් එකක් කිව්වට ඇත්තට මොකද තියෙන්නේ පොඩි lenses ගණනාවක්. දැන් මේකේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා ලෙන්ස් එකේ දෝෂ නිවැරදි කරගන්න එක ලෙන්ස් ගෲප් තියෙනවා. සමහර අය ඉන්නවා color correction කරන. සමහර අය ඉන්නවා spherical aberrations correct කරන. තව සමහර අය ඉන්නවා focal problems correct කරගන්න. ඉතින් මේ වගේ ලෙන්ස් ගෲප් කීපයක් තියෙනකොට මෙහෙම අපි ඇන්දොත් දැනට මෙහෙම අපි ඇන්දොත් මෙන්න එක ලෙන්ස් එකක් right මේ එක ලෙන්ස් ගෲප් එකක් කියලා හිතන්න. ඒතකොට මේ ඉන්නේ තව ලෙන්ස් ගෲප් එකක් කියලා හිතන්න. මේ වගේ කීපයක් තියෙන්න පුළුවන්. මම මේ අඳින්නේ දෙකක් මේක පහසු වෙන්න. දැන් මේකේ මේ යන ඔප්ටික් ඇක්සිස් එක මෙහෙම මේ යන සෙන්ටර් ඇක්සිස් එක දැන් මෙතනින් මෙහාට එන කිරණයක් අර වගේම රිෆ්ලෙක්ට් වෙලා ගිහිල්ලා මෙන්න මේ අක්ෂය මෙතෙන්දි කැපෙනවා. right? එතකොට මෙහෙන් යන කිරණයකුත් මේ වගේ ගමන වෙනස් වෙලා ගිහිල්ලා මෙතෙන්දි කැපෙනවා. මෙන්න මේක තමයි මේ ලෙන්ස් එකේ පළවෙනි nodal point එක. දැන් ඒ වගේම දැන් මේ යන කිරණය මෙහෙම ගිහිල්ලා මෙහෙම මේ කිරණ ඒ කියන්නේ මේ කිරණ මෙහෙම ඇවිල්ලා තව ලෙන්සස් හරහා ඔහොම ගිහිල්ලා අපි හිතමු මෙතනත් මෙන්න මේ වගේම කිරණයක් රිෆ්ලෙක්ට් වෙලා එනවා. right? මේ පැත්තට ඔය වගේ කිරණයක් ගිහිල්ලා රිෆ්ලෙක්ට් වෙලා මෙහෙම යනවා.
දැන් මෙන්න මෙයා තමයි rear nodal point එක. right? මෙයා තමයි frontal nodal point එක. මෙයා තමයි rear nodal point එක. දැන් අපේ focal plane එක ගත්තහම මේ focal plane එකේ මේ ගිහිල්ලා මේ image එක හැදෙනවනේ. මෙන්න මෙතන. right? දැන් මෙතන තිබුණේ මෙහෙම arrow එකක් නම් මේ arrow එක මෙතන හැදෙනවා. මෙන්න මේ හැදෙන arrow එක එහෙම නැත්නම් මේක focus වෙන මේ focal plane එකයි මෙන්න මේ rear nodal point එකයි අතර දුරට තමයි focal length එක කියලා කියන්නේ. right? so දැන් ආයෙ අපි recap කරගත්තොත් අපේ lens එකක් ඇතුළේ lens group කීපයක් තියෙනවා. එතකොට මේ එක එක lens group වල එක එක මේ විදිහට මේ axis එක කැපෙන තැන් වෙනස්. right? මේ යන center axis එක cross වෙන තැන් එහෙම නැත්නම් අපි කියනවා point of conversion කියලා. right? point of conversion කියලා. මේ point of conversion එක එක lens group එකකින් group එකට වෙනස්. හැබැයි අපිට focal length එක ගණනේදී වැදගත් වෙන්නේ අන්තිමට තියෙන lens group එකේ එහෙම නැත්නම් exit දැන් මේක entry මේක ඇතුළෙන් තැනින් හැදෙන N1 එක මේක පිට වෙන තැනින් හැදෙන N2 එක. මේ rear nodal point එක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මේ lens group එකෙන් එළියට යන මේ කිරණ මේ එකට කැපෙන. එහෙම නැත්නම් මෙන්න මේ රේඛාව හම්බෙන තැනට කියන nodal point එක කියලා rear nodal point එක කියලා. මේ rear nodal point එකයි focal plane එකයි අතර තියෙන දුරට තමයි focal length එක කියලා කියන්නේ. ඉතින් අපි දැන් fix එහෙම නැත්නම් prime lens එකක මේ lens එක fix හින්දා මේක වෙනස් වෙන්නේ නැහැ. nodal point එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් variable focal length එකක් තියෙන එකක මේ lens group එහාට මෙහාට ගෙනියද්දී මේ nodal point එකත් එහාට මෙහාට යනවා. ඉතින් එතකොට තමයි මේ දෙක අතර දුර වෙනස් වෙනවා. දැන් අපි 50 mm 35 mm 70 to 200 200 300 400 ඔය කියන focal length එක කියලා කියන්නේ barrel එකේ දිගවත් එහෙම නැත්නම් lens එකක විස්කම්බේවත් කිසිම දෙයක් නෙමෙයි. මෙන්න මේ rear nodal point එකේ ඉඳන් focal plane එකට තියෙන දුර.